සයි අතයි අතර මේක කෝඩිනේට් වෙන්න ඕනේ සමායෝජන වෙන්න ඕනේ පැන්සල පෑන අල්ලන්න. එතකොට ඒක ප්‍රමාද ළමයි එනවා. ඒක පොඩක් ඩිලේ වෙලා ඉන්න ළමයි එනවා. එතකොට ඒගොල්ලෝ අපි අඳුර ගන්න ඕනේ එන්නකොටම. පිටරටවල නම් ලෝකෙ දියුණු රටවල නම් ඒගොල්ලන්ගේ මුල ඉඳලා අඳුරගෙන ඒ අවශ්‍ය කරන එක ක්‍රමයක් කිව්වොත් සර් අඳුර ගන්න. ඔව් දැන් අඳුරගෙන ඒ දැන් අපිට තියෙන ඇසෙස්මන්ට් වලින්ම අඳුර ගන්න පුළුවන්. ඒ ටිකෙන්ම අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන් වෙන රටවල ඒ ළමයට දැන් අපි ගුරුවරුන්ට කාලේ දීලා තියෙන අකුරු වලට යන්න ඉස්සෙල්ලා ඒව හදන්න. IEP එක කරන පිටරට ඉන්ඩිවිජුවල් এডুকেෂන් ප්ලෑන් එක. ඒ කියන්නේ ළමයාගේ ළමයට වෙනස්. ඒක ළමයි අපේ පන්තියේ ළමයි 30ක් වෙනවනම් ළමයි 30 30 විදියක්. ඒතර අර ළමයාට මොනවද අඩු මේ ඇඟිලි වල ෆයින් මොටර් ස්කිල්ස් සියුම් චාල කුසලතා අඩුද එහෙම නැත්නම් කන ඇහිම අඩුද ඒ වගේ ඒවා බලලා ඉවරලා ඒකට කරන ඇක්ටිවිටිස් තෙරපි ඒ ටික අපි කරවන්න ඕනේ. මොන වගේ එකක්ද සර්? ගුරුවරයා. දැන් පැන්සල් අපි මෙහෙම අල්ලන්නේ නැහැ ළමයා. පෑන ඔහම අල්ලන්නේ නැත්නම් එතකොට ඒකට කරන ගොඩක් තියෙනවා ඇක්ටිවිටිස්. තියෙනවා අපිට මිනි කන්න දෙන්න මෙහෙම ස්ක්වීස් කරනවා තියෙනවා ස්පොන්ජ් කෑලි වලින් ඊගාවට ගොඩක් අය මැටි වලින් ඒ වගේ වලින් දෙමෝපියත් එක්ක කතා කරලා ඒ කරන ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා. මේ සියලුම දේවල් මාස ගාණක් තිස්සේ ළමයින්ට කරලා ළමයාගේ දේවල් දියුණු වුණාට පස්සේ තමයි පැන්සල් අල්ලන්න දෙන්නේ. ඒතර IEP එකක් කියන්නේ ඉන්ඩිවිජුවල් এডুকেෂන් ප්ලෑන් එකක් අනිවාර්යයෙන්ම හැදෙන්න ඕනේ ළමයාගේ ප්‍රබලතා සහ දුබලතා. ළමයාගේ දියුණු ඒවායි ඒ වගේම මොනවාද වීක්නස් තියෙන කියලා ඒ ටික හදා ගුරුවරු ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඉතින් අපේ ඇත්තටම අපි ගත්තොත් ටැමිල් මේ වලට එහෙම අපිට ISA කෙනෙක්වත් නැහැ ගොඩක් වෙලාවට. අපේ මේ පද්ධතිය. එතකොට දැන් ටීචර්ස් විද්‍යාලවල ගත්තට ඒ විද්‍යාත්මකව ළමයාගේ මොලේ යන්නේ කොහොමද වැඩ කරන්නේ කොහොමද ඇස් කොහොමද ළමයාගේ අයි කන්ටැක්ට් තියෙන්නේ ළමයාගේ ඇඟිලි කොහොමද වැඩ කරනවද මොලේ වැඩ කරන්නේ කොහොමද එයාගේ සවන් දීම කොහොමද දැන් ගොඩක් ළමයි ඉන්නවා මේ ඇටෙන්ෂන් ඩිසෝඩර් කියනවා. ඒ කියන්නේ අවධානයේ අක්‍රමිකතාවය. ඒතකොට ළමයා කොහොමද අපි අවධානය හදන්නේ ළමයා. ඒතකොට මේ පිළිබඳව ගුරුවරුන් දැන් ද්‍රවිඩ මාධ්‍ය ටැමිල් මීඩියම් ගුරුවරු දැනුවත් නැහැ. ඇත්තටම මේකේ පිළිබඳව කියලා දෙනවා හරිම අඩුයි. මේ පිළිබඳව සම්පත්දායකවද ඉතින් මේ පැත්තට අපි යන්න ඕනේ ඇත්තටම. අපේ අධ්‍යාපනය දියුණු වෙන්න නම් මේ පැත්ත දැන් ගොඩාක් මේක දැනෙනවා. අපිට අඩුම ගානේ ස්පෙෂල් එඩියුකේෂන් යුනිට් එකක්වත් අපි රත්නපුර කලාපේ මේ ලයින් එකේ අපි ගත්තොත් එහෙමවත් නැහැ. ඒතකොට ඒ වගේ ළමයික ඉන්න ළමයික අපිට දාන්න ඕනේ සිංහල මේ හැකට යුනිට් එක. ඒතකොට ළමයාගේ භාෂාවන් දෙකක් මේ වෙනවා. ඒතකොට ස්පීච් එහෙම මේ ස්පීච් ඩිලේ ළමයි එනවා. මේ ස්පීච් ඩිලේ ළමයි එනවා. ඒතකොට ඒ වගේ ඒතකොට භාෂා ටැමිල් වලින් ගෙදරින් කතා කරනවා. ඉස්කෝලේ සිංහලෙන් කතා කරනවා. ළමයා අතරමං වෙනවා. පොඩි අවුරුදු 4-5 ළමයා අතරමං වෙනවා. ඊගාට මුලින්ම early intervention කියන මූලික මැදිහත් වීම ළමයා අඳුරගත්ත දවසේ ඉඳලම ළමයට වෛද්‍ය ප්‍රතිපාර ලබා දෙන්න ඕනේ. ඒතකොට ඒක වෙනවා අඩුයි. ඒකද අපි දැන් ප්‍රධාන මේ ඉස්පිතාලයකට ළමයා යවන්න ඕනේ. ප්‍රධාන අපි රත්නපුරේ නම් රත්නපුර ඉස්පිතාලේ අවිස්සාවෙල්ල නුවර ඒ වගේ තැන් වලට ළමයා යවන්න ඕනේ. ඉතින් අපේ මේ පාසල් වල වතු පාසල් ළමයි එහෙම යනවා හරිම අඩුයි. ඒ කියන්නේ ස්පීච් තෙරපි ඕනේ ඒක ටිකක් මිල අධිකයි. මේ කතනේ ප්‍රමාද නම් ස්පීච් ප්‍රමාද නම් ළමයාට අපි ස්පීච් තෙරපි කෙනෙක් කරනවා. ඒක ඒ වගේ දරන්න බෑ ඒගොල්ලන්ට. දැන් එහස්සේ දැන් අපි කියමු දෙමව්පියෙක් වශයෙන් මේවා ගැටලු මගේ පවුලේ තේම අපේ දුවදරුවන් තියෙනවා නම් ඔබතුමා වම වෙලා ඒ පිළිබඳව උපදෙස් ගන්න පුළුවන් නිසා අනිවාර්යෙන් පුළුවන් ඕනේ ළමයි කතා කරන්න දැන් ගොඩාක් අය කතා කරනවා දෙමව්පියෙක් කතා කරනවා අපි දැන් ඇසෙස්මන්ට් එක කරනවා රත්නපුරේ මේ ධර්මපාලට ගෙනල්ලා අපේ කලාපේ රත්නපුර කලාපේ අපි ඒක ලයිසන් එක ගන්න තියෙනවා අපි රත්නපුරේ අපි දැන් අපෙන් ඒ කියන්නේ කලාප මණ්ඩලය අපි ට්‍රේනින් වෙලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඒකට අපි ලයිසන් එකක් දීලා තියෙනවා. එමොට මේක අඳුර ගන්න එම කියන්න බෑ. ඔව් බෑ. දැන් අපි තමයි ළමෙක්ව දාන්න පුළුවන් ද? ඒ කියන්නේ අපේ ඉන්නවා තක්සේරු මණ්ඩලය. මේ තක්සේරු මණ්ඩලයක ඉන්නවා මේ කලාප අධ්‍යාපන මේ විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ප්‍රයිමරි ප්‍රාථමික අධ්‍යක්ෂ ඊළඟ විශේෂ අධ්‍යාපන ගුරු උපදේශක. ඒතකොට ඒ වගේ අපි ඉන්නවා අපි විභාගෙට පෙනීලා තමයි ලයිසන් එක ගන්න තියෙන්නේ. රටවල් වගේ අපිත් විභාගෙට පෙනීලා අපිට අවුරුදු 3යි ලයිසන් එක බලන්නේ. ඊගාට ලයිසන් එක කැන්සල් කරන ඊගා අවුරුද්දට තමයි මේ ආයි අපි විභාගෙට මේවලා ආයි ගන්න ඕනේ ලයිසන් එක. එතකොට ඒක මගින් තක්සේරු මණ්ඩලයේ ළමයාගේ සියලුම දේවල් තක්සේරු කරලා. ඒ කියන්නේ ළමයාගේ ලිවීම, භාෂාව, කතා කිරීම, ඉඳ ගන්න විදිය, කන විදිය